බුදුහාමුදුරුවෝ.
ප්‍රතිස්ථාපන පින්කම ශ්‍රීපත් කරමින් මේ විහාරස්ථානයේ හදන්න උදව් කරපු උපකාර කරපු ඒ වගේම දන් දීපු දායකම් කරපු නොකරපු හැම කෙනෙකුටම කෘතගුණ සැලකීමක් හැටියට කෙලෙස් ගුණ දක්වන පින්කමක් හැටියට තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ මියගේ සියලු දෙනාගේම ගුණ සිහිපත් කළා ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරා. විශේෂයෙන් අද කාලේ හැටියට පෞද්ගලිකව විතරක දානයක් දෙන්න හරි අමාරුයි. විශාල මුදලක් වැළඳෙනවා. ඒ මුදල හොයාගන්න එකත් අමාරුයි. ඒ නිසා මේ ගමේ මේ පළාතේ පාන්දිනෝඩ ඇල්ලේන මොරවිදිය තරගාන්දිය පාඩිරාන්දිය ඇතුළු ඒ එක්ගාවත් ආදී ප්‍රදේශවල ඉන්නතෝ සිය කැමැත්තෙන්ම හැම කෙනෙකුගේම ආදාන උපකාර මත මේ පින්කම ඉතාමත් ලස්සන සිද්ධ වෙනවා. තමයි 2000 අවුරුද්දේ 2025 අවුරුද්දේ ඒ පින්කම ඒ වගේම ඒ සිදුවීගෙන යන අතරතුර අහඹු සිදුවීමක් තමයි මේ කරන්නේ. බන්දම් පූජාවෙන් සූදානම් වෙනකොට අපේ නායක හඳුරෝ අටපිරිකර උත්තරගෙන මුදල් පිරිකර උත්තරගෙන ඇවිල්ලා පරිත්‍යාග කරා මේ පින්කමට මගෙලොත් කොටසක් දෙන්න ඕනේ කියලා. අන්න බලන්න. බුදුබණේ සඳහන් වෙනවා ගිහි වූදස විපුකාරානි පුඤ්ඤානි දේව වූදස විපුකාරානි පුඤ්ඤානි පබ්බජිතස්ස විපුකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වෙලා හිටියත් පින්ගෝල වෙනවා. දෙවියෙක් වෙලා හිටියත් පින්ගෝල වෙනවා. පැවිද්දෙක් වෙලා හිටියත් පබ්බජිතස්ස විපුකාරානි පුඤ්ඤානි පැවිද්දෙක් වෙලා හිටියත් පින්ගෝල වෙනවා. එතකොට අපේ නායකහඳුරෝ ඒ පිළින දාමට රෝම ලැජි කෙනෙක් දැන් ගිය සතියේ ගමේ ගිහිල්ලා දවස් කීපයක් සාංගික දාන ගණනාවක් පිරිනමන ප්‍රදේශයේ මායට ආහාර පාන ආදී සංග්‍රහ කරලා ආවේ. ඒ අනුරාධපුරේ යනවා අම්පාරේ යනවා මේ කට්ටියත් එක්ක ගිහිල්ලා නොයේ පුදු පූජා ආදී පවත්වනවා. ඒක මොකද පිනට පින පිළිබඳව අඳුරගත්තම පිනට වික්ෂුණාංශයලා ලැබි. ඊයක සමහරවල් කොච්චර බයක් කියලා දුන්නත් පිනට කැමති නැති අය. අපේ නායක හඳුරෝ ඒකම කිව්වේ අහඹු සුදීවීමක් කියලා මේ පින්කමේ බලාපොරොත්තු නොවෙච්ච එකක් තමයි ඒක තුන්වන්සේ ඒ අටපිරිකරක් පැගෙන මුදල් පිරිකරක් පැගෙන ඇවිල්ලා පරිත්‍යාග. ඒ පරිත්‍යාග කරාම අනුවාන ආකාර පොඩ්ඩක් වැඩ ඉන්නවා පූජාවකට එන්නම් කියලා. තුන්වන්සේ වැඩ ඉන්නේ. මම කල්පනා කරා පූජාව අදගස්සන වෙලාවේ නිකම්ම යවන්න හොඳ නැහැ වැඩකුත් අල්ලගෙන යවන්න ඕනේ. නිකම්ම යවුවොත් ඒක වටිනාකමක් නැහැ. ඉතින් මම ඒ වෙලේ කල්පනා කරා උන්වහන්සේ ඉතාමත්ම දක්ෂ විචාරසල ඒ වගේම ඉතාමත්ම නීති කටහඬක් කියලා ගෞරවනීය නායකවරුන්ලා බෝධි පූජා බුදු පූජා හොඳ දියන්තුවා ඒ උන්වහන්සේට මේ පින්කම කරලා දෙන්නේ කියලා ආරාධනා කළේ අපේ නන්දන කේන්ද්‍ර මහත්මයාට උන්වහන්සේ බාර ගත්තා. ඒ අපි දැන් ABC පොරණ මැදේ ඉතාමත්ම ගෞරවයෙන් ශාලාවට වඩා වඩා දෙවුවා. උන්වහන්සේ මේ ප්‍රදේශයේ පළාතේ ඕනම කෙනෙක් ගන්න දැනගෙන ඉන්න
දේවල්ම අනුරූපයි. ඕන කෙනෙකුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා පවත්වනවා කෙනෙක් කතා කරනවා. ඉතින් පොළොන්නරුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපතිතුමා. ඒ වගේම කොළඹ අලුත්තුරු කෝල්ලේ ප්‍රධාන සංඝනායකයා. ඒ වගේම පොළොන්නරුව ටෙරන්ස් ඇන්ඩ් සිල්වා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විද්‍යාපතිතුමා. ඒ වගේම පොළොන්නරුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ආමතුරට කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ ඕනෑම කටයුත්තක් වුණොත් ගිහිල්ලා ඒවට උදව් කරලා උපකාර කරලා ඒ පහුගිය දවස්වල උන්වහන්සේ දැඩිසේ ගිලන්පත් තත්ත්වයට පත් වුණා. දැඩිසේ හැමදාම ප්‍රචාර වුණ උන්වහන්සේ ජීවත් කරවීම ටිකක් අපහසුයි. උන්වහන්සේට ඒසේ පොඩි දෙවියන්වක් ඇවිල්ලා ඊට පස්සේ වෛද්‍යවරු දායක මාත්‍රු පන්සලේ විජිතරම් දානතුරු සීල දනාව එක්කන් ගිහලා ශනික ප්‍රතිකාර ලබා දුන්නා. කුරුවානි පීඨ සීල දෙවියන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වුණා. ඒක නිසා උන්වහන්සේට සමාජයට නැවත සේවාවක් කරන්න මේ පින්වල බලයමයි මේ හේතුව. උන්වහන්සේ කරපු පින්වල බලය ශක්තිය හේතුව. ඒ වගේම මටත් ලොකු පිනක් අයිති වුණා. ඌවට මොකක්ද ගන්න කියන්නත් ඕන. අපේ බුදුආයිනී සමාජ සේවා වැඩසටහන යටතේ මට හම්බුණා එදා ඒ ඇඳ ලක්ෂ 4මාරයි දැන් ඒ ඇඳ ලක්ෂ 7මාරක් විතර වගේ. ඔය දැරිසක්කාරයෙන් ඉතෝර තියෙන්නේ අපි ඉතින් අදිසිල්ල දෙකට ශෛල කර්ම වලට බාහිර දෙකට ඒක පාවිච්චි දෙන්නමයි අර ඉතාලියේ නෝරක් කියලා ලක්ෂ 4මාරක් විතර ගත්තා. ඒ ඇඳ අපේ නායක හඳුනන ඒ බෙහෙත් ලක් ඇටියට පාවිච්චි කරන්න මට දෙන්න පුළුවන්කම ලැබුණා. මම ඉතින් හරි සන්තෝෂයෙන්පත් වෙනවා. අලුත්ි පෙරාගත්ත මානවීය කොටේ විරුද්ධ දෙනවට වඩා පිනේ ඉතිරිලයන පින්කලක් කියන නායක හඳුනනකොට එබඳු විලාර උපස්ථාන කරන්න ලැබීම අපේ ලොකු පිනක් වාග්යක් ඇටියට සලකනවා. තුනාංශ මගේ රදරෝග සත්කවලාවේ ජාවලුපුර රෝලේ අපේ මාර්ගිකාය නායක ආන්දෝලි දෙන්න තමයි මම කීයේකට ඇඳලා බැලුවේ කතා කරා. ඒ ටිකේම නිතරම හොයන්න ගියා බලන්න ගියා. උදව් කරා උපකාර කරා නිවිගාර සායමානෝ. ඉතින් මේ ආදී වශයෙන් කන්නේ පුරාණ විහාරස්ථානයේ නායක හඳුනන කියනවා නම් එකේ විදිහටම මෙතන ජීවිත කර්මකාරණා කෙලවරක් නැතුව තියෙනවා. තුනාංශ මේ අවස්ථාවේ වැඩම කරගෙන අපේ ලෝක සතුටක් අපේ ලෝක පිනක් ඒ වගේම අද මේ පින්කමේ දායක පින්නතුන්ගේ ලොකු සතුටක් වඩනවා. ඇල්ලේලේ පදින්දි සරපුතේ මහත්මයා ඒ වගේම බීඑස් කුරේ මහත්මයා චන්ද්‍රිකා සේරම මහත්මිය ඒ වගේම ආර්කේ සෝමි මහත්මයා දරුවෝ ඇතුළු ඒ පවුල් වල සියලු දෙනාම එකතු වෙලා තමයි අද මේ පින්කමේ දායකත්වයේ බාරගත්තේ. ඉතින් අද මේ පූජා දායකත්වය එය බාරගෙන ඉන්නවා. ඒක උදේ කිරිපිඩු සෑදීමේ දායකත්වය දායක සභාව ඒක දහවල් දෙතිස් වෑයන්ලයිද දවදා පූජා දායකත්වය දායක සභාව. ඒ සියලු දෙනාට සහභාගී වෙන්න මතක් කරමින් අපේ වාද නමස්කාරයේ
වාරයක් නැවත වාරයක් අපේ නායක හඳුරු අමුණුවන්දි ධම්මත නාගම් පිළිගන්න සාධනාරයක් වුණා. අනුශේ ගන්න නමස්කාරයි. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि आदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि साधु ज्ञान विहाराधिपति एवं सिद्धार्थ महाविद्यालये हितव विद्वालपति किरुलपन विहारस्थाने समाराम गंगाधर राजमहा विहारस्थाने में रत्नसार विहारस्थाने विहारत्रयाधिपति गौरव शास्त्रपति अधिकरण सांगनायक दुरांद्र अभी कल्याण मित्र देवड़ बद्दी पाणितानुरांश विहारस्थाने වැඩවාසය කරන්නා ප්‍රදේශනාසත වැඩමාදල් සම්භාවනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ අවසරයි පොඩි හාමුදුරන් වහන්සේලාට අවසරයි සදාවත් දායකයා පින්නතුනේ මට ආරාධනා කළා මේ මම පින්කම් බලන්න ආවේ සන්තෝෂයෙන් ඉතින් ආපෙලා ආරාධනා කළා පූජාවක් ටිකක් තියලා දෙන්න කියලා අපි දෙන්නම යාළුවෝ කොහොම කාලයක් තිස්සේ ළඟින් ආශ්‍රය කරනවා ඒ වගේම කොළොන්නා වාසනේ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් පද්‍යහාමුදුරන් වහන්සේ මමත් මාදිනෝඩ හාමුදුරුවොත් අනුන් වෙනුවෙන් කැපවෙච්ච ජීවිත තුනක් අපි කැප වෙලා ඉන්නේ අනුන් වෙනුවෙන් අපි හත් මුදල් හම්බ කරන බැංකුවේ දාගෙන ගණන් කරගෙන මෙච්චර දැම්ම මෙච්චර තියෙනවා කියලා අවසර පොත බල ඉන්න නෙවෙයි ඒ නිසා සමාජ සේවය කියන එක අපේ ලේවරුමෙන් ලැබිච්ච දෙයක් දෙමාපියන් අපට ආපු දෙයක් ඒ නිසා අපි විශාල සේවයක් කරනවා පදිහා විශාල සේවයක් කරනවා මමත් ඒ වගේ තමයි මාදිනවල හාමුදුරුවෝ ඒ ගැන අපි මතක් කරන බොහොම ගෞරවයෙන් ඒ නිසා මේ පිටුතුන්ට ඒ වගේ ස්වාමීන් වහන්සේනමක් ලැබීම ගැන සතුටු වෙන්න ඕනේ ඉනා වෙලා වේලු කරලා කතා බහ කරලා දුක සය බලන ළමයි ගැන හොයන දැක්කම වැරද්දක් දැකම අවවාද කරන බොහොම ගුණගරුක ස්වාමීන් වහන්සේ
නම. ඉතින් ඒ නිසා ආශ්‍රය වැඩි. විතර හොයනවා බලනවා. අපි සිදු කරන සෑම කටයුත්තකදීම උන්වහන්සේගේ සහභාගීත්වය අපි සහභාගීත්වය තියෙනවා. ඉතින් අද ලස්සනයි පින්කම. පන්සලත් ලස්සනයි. ස්වාමීන් වහන්සේලාට ඇල්ලලා ඉන්නවා. වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා හතර නම පන්සලේ ඉන්න දැක්කම සන්තෝෂයි. විහ බොහෝ තැන්වල ගියාම දකින්න හම්බෙන්නේ වයසික ස්වාමීන් වහන්සේලා අපි වගේ නෙවෙයි තරුණ අය. තරුණ ස්වාමීන් වහන්සේලා අද දැක්කා ගොඩක් වැඩිහිටි වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා උද්ධාපචායන කියන්නේ ඒකයි. ඉතින් අපි උන්වහන්සේලා කවුරුත් දන්න ස්වාමීන් වහන්සේලා හිටින්නේ උන්වහන්සේලා කරුණාවෙන් ඔබට පිළිත් දේශනා පවත්වන ඇති අද ධම්සප්පයතුන් සූත්‍රයේ දෙවියන්ට ආරාධනා කරලා පිළිත් දේශනා කරන දවස්. ඒ නිසා කලින් පටන් ගන්නට වඩා ටිකක් වරක් වෙලා පටන් ගන්න එක හොඳයි. දෙවිගොල්ලෝ බලන්නේ 10න් පස්සේ තමයි අපි දිහා. සෙනසුරුත් බලනවා ඇති. සෙනසුරුත් ටිකක් අපලා දුරු වෙලා සියලු දෝෂ දුරු වෙලා බද්ධහාමුදුරන්ට ඉක්මන් සෝය හොඳට ලැබිලා ඔබටත් ඔබේ ජීවන සැලසීලා ඔබේ දරුවන්ට ජීවන උදා වෙලා ඔබේ පෞල් ජීවිතේ වාසනාව ගත කරගන්න ලැබේවා කරන කෙනෙක් සඵල වේවා දරදා වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ස්ථානයේ ආශිර්වාදයෙන් සියලු දුක් දුරු වේවා සියලු බය දුරු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි වේවා උතුම් නිර්වාණ සම්පත් වෙන හේතු වාසනා වේවා අපි ප්‍රාර්ථනා කරමු. මේ ස්ථානයේ ගුණ නැගුරු මට මතකයි මාතාක්කගේ අම්මා එයා පැතින දවසක් මට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම බෝධිපැලයක් ගෙනාවා සරවාදපුරේ ඔබ වහන්සේ වඩින්න වෙන්නේ හිටවන්න කියලා. මම කොහෙද හිටවන්නේ කියලා. මේ පන්සලේ මෙතන භූමිය එහා පැත්තේ මම ඇවිල්ලා පිළිත් එහෙම කියලා ඒක එන්දලා ඒ අම්මට ආශිර්වාද කළා. යා මේ බෝධීන් වහන්සේ ලස්සන දෙනවා. ඒ එදා පටන් අපි මේ පන්සලත් එක්ක ළම්ම සම්බන්ධයි. තියදත් සම්බන්ධතාවය තියෙනවා. ඒක සතුටු වෙනවා. උන්වහන්සේ ලස්සනට පින්කම් කරනවා, වේදම් කරනවා. තියදත් මේ පින්කම් සත්‍ය දේශනාවක් නෙවෙයි 35 තුනේ පිළිත් දේශනා පවත්වලා වේර විහාර ගොඩනගලා සංඝාවාස ගොඩනගලා දාස මන්දිර ගොඩනගලා මොකද ගෝලයක් හදාගෙන ඉන්නවා. ගෞරව උපාධායේ රාජකීය පඬිත පොඩිහාමුදුරුවෝ ඒකත් ආරම්භය පන්සලට ඒ නිසා හැමතෙම පිළ ලැබේවා ආම්රණ දීර්ඝායු ලැබේවා උතුම් නිවන් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මාත් එක්කම කියන්නේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ වන්දාමි චේතියං සම්බං සබ්බකාරේසු පතිත්තිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සක යස්ස මූලේ නිසින්නෝ සබ්බාරි විජයංකා පත්තු සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධි ඉමේ තේ මා බෝධි ලෝකනා ආංකිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ රන්වා
sen parada jayagan bodhiya muninen piumen pudalada denodang denwadina bodhiya apin wadimu jaya siri mahabod dambadiyo
ඵලයන්ට පැමිණ වදාළෙහිඳ සියලු දෙවි මිනිසුන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු වනහිඳ අරහං වනසේක. ඒ අරහං නැමැති බුදු ගුණ බලයෙන් මගේ අපල දුරු වේවා. අරහං යන බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. අරහං අරහෝති නාමේන අරහං පාපං නකාරයේ අරහන්ත පලං පන්තෝ අරහං නාමතේ නමෝ. මාගේ බුදුමෑණියන් වහන්සේ තමන් වහන්සේගේම නුවණින් ධර්මය අවබෝධ කොට නොදන්නා සත්වයිනට අවබෝධ කරවූහෙන්ද චතුරාර්ය සත්‍ය ධර්මය මනාව දැන සම්බුදු වූහෙන්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් බුදු ගුණ බලයෙන් ගහදුන් දුරු වේවා. සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ. මාගේ බුදුමෑණියන් වහන්සේ අෂ්ට විද්‍යාවෙන්ද පසළොස් චරණ ගුණයෙන්ද शोभमान बැවින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. ඒ ගුණ බලයෙන් ඇස්වා දෝෂ දුරු වේවා. විද්‍යාචරණ සම්පන්නෝ අට්ඨ විද්‍යා පකාසිතා අතීතා නාගතුම් පන්නා විද්‍යාචරණ තේ නමෝ. මගේ බුදු පියාණන් වහන්සේ යහපත් ගමන් ඇතියෙන්ද යහපත් වචන ඇතියෙන්ද නිර්වාණයට පැමිණ වදාළෙහින්ද සුගත නම් වනසේක. ඒ උතුම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. ඕවා දෝෂ දුරු වේවා. සුගතෝ සුගතන්තානං සුගතෝ සුන්දරං පිච නිබ්බානං සුගතින් යන්ති සුගතෝ නාමතේ නමෝ. මාගේ බුදුමෑණියන් වහන්සේ අතීත ලෝකය වර්තමාන ලෝකය අනාගත ලෝකය අතේ ඇති නෙල්ලි ගෙඩියක් මෙන් මනා
සුගතෝ සුන්දරං පිච නිබ්බානං සුගතින් යන්ති සුගතෝ නාමතේ නමෝ ලෝකවිදූති නාමේන අතීතානාගතේ විදු සංකාර සන්ත මොකාස ලෝකවිදු නාමතේ නමෝ මාගේ බුදු පියාණන් වහන්සේ ශීලයෙන්ද ගුණයෙන්ද ප්‍රඥාවෙන්ද අගතැන්පත් වූ බැවින් අනුත්තර නම් වනසේක ඒ උතුම් බුද්ධ ගුණයට මාගේ නමස්කාර වේවා රාහු කේතු අපල දුරු වේවා අනුත්තරෝ ඥාන ශීලේන යෝ ලෝකස්ස අනුත්තරෝ පූජ ලෝකර්මෙන් තන්නමස්සාමි අනුත්තරෝ මාගේ බුදු පියාණන් වහන්සේ දමනය කළ නොහැකියෝ මිනිසුන්ද අමනුෂ්‍යයන්ද තිරිසන් සතුන්ද දෙවියන්ද දමනය කරවා යහමගට ගත් බැවින් පුරිස ධම්ම සාරති නම් වනසේක ඒ උතුම් වූ බුදු ගුණයට මාගේ නමස්කාර වේවා ඒ උතුම් බුදු ගුණ බලයෙන් නිවස ඇති දෝෂ දුරු වේවා යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ගෙවල ආදී දෝෂ දුරේ භූත වේවා යහපත උදා වේවා දේවයන්ක මනුසානං ලෝකේ අග පලං දදං දදන්තං දමයන්තානං පුරිසාජඤ්ඤතේ නමෝ මාගේ බුදු පියාණන් වහන්සේ මෑණි කෙනෙකු මෙන්ද ක්ෂය කෙනෙකු මෙන්ද ගුරුවරයෙකු මෙන්ද ලෝක සත්වයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ බැවින් සත්තා දේව මනුස්සානං වනසේක ඒ උතුම් බුදු ගුණ බලයෙන් අනවින දෝෂ දුරු වේවා ග්‍රහ දෝෂ දුරු වේවා සෙනසුරුගේ දෝෂ දුරු වේවා දිගාසී ලැබේවා ඔය ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු ගුණ වතාව තියෙනවා ඉතින් ගොඩාක් කියනකට වෙලා යනවා ඒ නිසා තව ටිකක් දෙකක් තියෙනවා අපි කියමු මාගේ බුදු පියාණන් වහන්සේ භාග්‍ය ඇති බැවින්ද සංසාරේ බැමි විනාශ කළ හේඳ භගවානං වනසේක ඒ උතුම් බුදු ගුණ බලයෙන් අපි හැමතෙම සිත සාන්තිය වේවා විහාරාධිපති අපේ ස්වාමීන් වහන්සේටද දායක දායිකාවන්ටද මේ දරුවන්ටද ඔබ අප හැම දිනාටම සිත සාන්තිය වේවා භගවා යුත්තෝ භග්ග කිලේශ වාහතෝ භග්ගං සංසාර මුත්තාරෝ භගවා නාමතේ
ධර්මයෙන්ද උතුම් ගුණ බලයෙන්ද අපි හැම දිනාටම සිත සාන්තිය වේවා සියලු යහපත උදා වේවා යන්නේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතං භෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිත පරියන්තං සරණං සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුංගලා ඒස ආවුදේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං මේ සංඝ ශාසනය අඤ්ඤා කොණ්ණඤ්ඤ වප්පපද්‍ය මහානාමස්සජයන උතුමන් වහන්සේලාගෙන්ද අසූ මහා ශ්‍රාවකයන්න් වහන්සේලාගෙන්ද සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මඟ ඵලයන්ට පැමිණ වදාළ පින්වත් මහා සංඝරුවනින්ද බැබළුණසේක ඒ උතුම් ගුණ බලයෙන් යාරාධිපති හිමියන් සමග අපි හැම දිනාටම සිත සාන්තිය උදා වේවා නිරෝග දුරු වේවා ඇස්වා කටවා ඕවා දුරු වේවා ශරීරේ දොස් දුරු වේවා හැමදාම හැම විටම සිත සාන්තිය වේවා අපේ දූ දරුවන්ටද වාසනාවන්ත අනාගතයක් ලැබේවා අප විසින් පිළියෙල කොට ඇත්තා වූ දෑත් ගිලම්පස මල් පාන් සුවඳ දුම් ගෞරවයෙන් පූජා කරමි කියන ගණසාරම්පදින්තේන සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි මාගේ ජීවිතය සුවඳ දුමක් මෙන් සුවඳ වී දේවා ධර්ම නැමැති සුවඳින් මනස ආලෝකමත් වේවා මේ සුවඳ පූජාව දහමෙන් එළිය කළ වදාළ හදවත් සුවඳ කළ වදාළ බුදු පියාණන් වහන්සේට පූජා වේවා මේ මල්ද ලස්සනය විසිතුරුය විවිධය ආසනය මත පරවී කුණු ගොඩට යන්නේ ජීවිතේ දෙමැරි මහ පොළොවට පස්වන්නේ එයින් නිදහසු නිවන් සුවම ලැබේවා සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි
බිමට සුදුසු දේවාති දේවෝ බ්‍රහ්මාති බ්‍රහ්මෝ සක්‍රාති සක්‍රෝ මනුෂ්‍යාති මනුෂ්‍යෝ මාගේ බුදු පියාණන් වහන්සේට පූජා වේවා සංසාරේ වසනාතුරු නිදුක් බව නිරෝගී බව ලැබේවා කියන්නේ සුගන්ධං සීතලං කම්පං පසන්න පානීය මේතං භගවා පතිගන්නාතු අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං නිමං අනුකම්පං පාදායේ පතිගන්නාතු මුත්තම අදිවාසේතුනෝ ගිලාන පච්චයං නිමං අනුකම්පං පාදායේ පතිගන්නාතු අදිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං නිමං අනුකම්පං අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනේයෝ ගුණාකරෝ පතිගන්නාතු භගවා දේසජ්ජං පරිකම්පිතං නාගවල්ලි දලූපේතං චුන්නපුර සමායුතං තම්බුලං පතිගන්නාතු සතං පූජේමිදං ජිනෝ කායේන වාචා චින්තේන පමාදේන අච්ඡයං කමමේ පන්තේ පුරිපඤ්ඤ කායේන වාචා චින්තේන පමාදේන අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික කායේන වාචා චින්තේන පමාදේන අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර මිය පරලෝකියා මාගේ පවුලේ සියලු ඥාතීන්ටද යාරාධිපති හිමියන්ගේ ඥාතීන්ටද දායක දායිකාවන්ටද ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා නිවන් දකීවා කියන ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු විෂ්ණු විභීෂණ සමංකතරගම දදිමුණ්ඩ සිද්ධපත්තිනේ ගම්බාර දෙවියෝද එම ස්ථාන බාර දෙවියෝද පින් අනුමෝදන් වේවා ඔබද මමද අපි හැම දෙනාද විහාරාධිපති නායකයන්ද ආරක්ෂා කර දෙත්වා බාධක දුරු කර දෙත්වා එම දෙවියෝ නිවන් දකිත්වා එතාවතාච අම්මේහි සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නිවන් දකිනාතුරු මේ පින් අපට විශාල යහපතක පවතිවා අනාගතේ ලොව පහළවන්නා වූ මෛත්‍රිය බුදු පියාණන් වහන්සේ දැක දන් දී බණ අසා මගඵල අවබෝධයෙන්
ජාතිය ජරාව ව්‍යාධිය මරණය යන මේ දුක් වලින් නිදහස්ව ශාන්ත වූ අමාමා නිවන් අවබෝධ පිණිස හේතු වේවා වාසනාව වේවා හේතු වාසනාම වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන අපේ මිය පරලෝකියා වූ මව්පියෝද සහෝදර සහෝදරියෝද පින් අනුමෝදන් වේවා නිවන් දකීවා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු දස මාසේ උරේකන්වා ඕසේසි උද්ධිකාරණං උද්ධිකාරෝ අලිංගින්වා සියලුම දායක දායිකාවන්ටද විහාරාධිපති නායකයන්ටද මේ පින්කම් වලට උදව් උපකාර කරන්නා වූ සියලු දෙනාටද පින් අයිති වේවා දේව ලෝක මිනිස් ලොව ඉපදී පින්දාන් කිරීමෙන් සංසාර සාගරයෙන් ඊතර වීමට වාසනාව ලැබේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුංචතු බුදු සරණ වේවා සදහං සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා වැදගත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු මේ කුසල ධර්ම බලය බෑම දයන් හේතු වේවා වාසනාවන්ත වේවා විහාරස්ථාන දියුණු පවණු කරගෙන සෑම දෙයක්ම සිදු කරන බන්නාව විහාරාධිපති අපේ නායක හඳුනන වහන්සේට පිරිත් දේශනාව සඳහා වැඩමවදන සියලුම ස්වාමීන් වහන්සේලාට මේ නොඑක ආකාරයෙන් සිව්පසයෙන් ආදී උපස්ථාන කරන්නා වූ දායක දායකාවන්ට පින්කම් කොටස් බාරගෙන මුදල් වේදාන් ක්‍රමෙන් සහභාගී වෙන සියලු දෙනාට මේ පින් ආයිති වේවා සංසාරේ වසනාතුරු නිවන් දකිනාතුරු දුකක් නොවේවා දේව ලෝක සම්පත් ලබාගෙන මනුෂ්‍ය ලෝක සම්පත් ලබාගෙන කෙලවර බුදුන් දැක නිවන් දකිද්ද හැම දිනාටම හේතු වේවා වාසනාව වේවා කියලා පින්කමේ දායකත්වයේ පිළිබඳ ස්වාමීන් ගුණ නැන සපිරි සමාජය